අයිබෝවන් සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ හැමෝම කතා වෙන ඊශ්‍රායලය ගැන. හීබ්‍රු භාෂාව භාවිතා කරන ලෝකයේ තියෙන එකම මැද පෙරදිග රට තමයි ඊශ්‍රායලය. ඊශ්‍රායලයේ ජෙරුසලමේ ඔලියෝ කන්ද දැනට ලෝකයේ තිබෙන පැරණිතම කනත්ත බවට පත්ව තිබෙනවා වගේම දැනට අවුරුදු 3000ක ඉතිහාසයක් මේ කනත්තට තියෙනවා. කාන්තාර 60ක් තිබුණත් මේ රට ස්වයංපෝෂිතයි. මේ රටේ 75ක් යුදෙව් ජාතිකයන්ද 17ක් මුස්ලිම් ජාතිකයන්ද 2ක් කතෝලික ජාතිකයන්ද ජීවත් වෙනවා. අපේ රටේ අතීතය ගැන ඉගෙන ගන්න අපි කුඩා කාලේ ඉඳන්නේ. ඉතින් අපේ අතීත කතාවේ අපි ජාතියක් විදිහට විවිධ විදේශ ආක්‍රමණ වලට මුහුණ දීලා තියෙනවා. ඒ ආක්‍රමණ වලට ශක්තිමත් විදිහට මුහුණ දීපු ජාතියක් විදිහට අපේ රට 1948 දී නිදහස දිනා ගන්න සමත් වෙනවා. ඊශ්‍රායලය බිහි වෙන්නේ 1948 දීමයි. නිදහස ලැබු ශ්‍රී ලංකාව සහ 1948 දින බිහි වුණා. ඊශ්‍රායලය අද ලෝකයේ තියෙන තැන සහ වර්තමානයේ ශ්‍රී ලංකාව ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියන ගමන් අද අපි ඊශ්‍රායලය ගැන ඔයා නොදන්න අතීතය කෙටියෙන් පැහැදිලිව කියන්නයි යන්නේ. මුලින්ම අපි ඔයාලට කෙටි කරලා මේ රට නම ලැබුණ හැටි සහ මේ රට සිදු වුණු ආක්‍රමණ ටික කියලා ඉන්න. සමහර විට මෙතරම් ආක්‍රමණයට ලක් වුණු ජාතියක් හරි රටක් හරි ලෝකේ නැතුවත් ඇති. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා කානානි දේශයට යන්න කියලා. ඒ වෙනකොට ආබ්‍රහම් ඉන්නේ මෙසොපොතේමියාවේ. අද වෙනකොට මෙසොපොතේමියාව කියන්නේ ඉරාකයට. ආබ්‍රහම් තුමා මෙසොපොතේමියාවේ ඉඳලා කානානි දේශයට යනවා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින් ක්‍රිස්තු පූර්ව 2091 දී කානානි දේශයේදී ඊසාක් ඉපදෙනවා. ඊසාක් ගාව ජකොබ් සහ ඒසව් ඉපදෙනවා. ජකොබ් තුමා පසු කාලෙක දේවදූතයෙකු සමග පොරබදින බව ආගමේ සඳහන් වෙනවා. මෙන්න මේ පොරබැදීමත් සමග තමයි ජකොබ් තුමාට ඊශ්‍රායල් කියන නම වැටෙන්නේ. මේ හා සම්බන්ධ විශාල ඉතිහාසයක් ඊශ්‍රායලට තියෙනවා. ඉතින් මේ නම ලැබෙනවත් එක්කම මේ රටට විශාල ආක්‍රමණ ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා වගේම මේ රටේ ආක්‍රමණ වලට මුහුණ දෙන්නත් අනිත් රටවල් වලට සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් කෙටියෙන් කතා කරමු ඒ ආක්‍රමණ මොනවද කියලා. ක්‍රිස්තු පූර්ව 63 දී රෝම ආක්‍රමණය කරනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තු වර්ෂ 66 දී යුදෙව්වන් විසින් රෝම හමුදාවට විරුද්ධව කැරැල්ලක් දියත් කරනවා. මේ කැරැල්ල නිසා රෝම හමුදාව යුදෙව්වන් රටෙන් නිරපා දමන අතරම ක්‍රිස්තු වර්ෂ 70 දී ඔවුන් සාදා තිබූ දේවමාලිගාවද විනාශ කරනවා. ක්‍රිස්තු වර්ෂ 313ත් 636ත් අතර මේ දේශය නැගෙනහිර රෝම අධිරාජ්‍යයට යටත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තු වර්ෂ 313 දී කොන්ස්ටන්තිනෝපල් අධිරාජ්‍යයා රාජ්‍ය ආගම විදියට කතෝලික ආගම නම් කරනවා. මේ කාලයේදී අරාබිය, තුර්කිය, මම්ලක්වරුන් වගේම බ්‍රිතාන්‍ය මේ රට ආක්‍රමණය කරනවා. කොහොම නමුත් 1948 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් යුදෙව්වන්ට මේ රට බාර දීලා නැවතත් ඔවුන් තමන්ගේ රට බලා යනවා. ඒ යන්නේ මේ රටේ නම ඊශ්‍රායලය ලෙස නම් කරමින්. එදා ඉඳන් අද වෙනකන් ඊශ්‍රායලය පාලනය කරන්න යුදෙව් ජාතිකයන් විවිධ ආක්‍රමණ වලින් බැටකෑවත් ඉතාම ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටින්න මේ යුදෙව්වන්ට හැකි වෙනවා. මුළු අරාබිකරයේම මුස්ලිම් රටවල් වලට රිදෙන්නම ගහ පුංචිම පුංචි රට තමයි අද අපි කතා කරන මේ ඊශ්‍රායලය. මැද පෙරදිග තිබුණත් මේ රට මුස්ලිම් රටක් නෙමෙයි. ලංකාව වගේ තුනෙන් එකක් වෙනවා. සිවිල් වැසියන් විදියට මැද පෙරදිග සංක්‍රමණය වෙච්ච මේ ජාතිය කෙලවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා ඉතාම බිහිසුණු හමුදාවක් වෙන්න සමත් වෙනවා. 1948 දී මේ පුංචි රට බිහි වෙන දවසට පසුදිනම මුස්ලිම් රටවල් 5ක දැවැන්ත ප්‍රහාරයකට මේ රටට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වෙද්දී රටේ වැඩි හරියක්ම හිටියේ හිට්ලර්ගෙන් බැටකාලා යුද්ධයෙන් පැනලා ආපු සිවිල් වැසියෝ. ඒ කාටවත්ම හරියට යුද්ධයක් කරන්න කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. අරාබි හමුදාව සටන් කරන්න එනකොට යුද විශ්ලේෂකයන් නම් සිතුවේ මේ ඊශ්‍රායලය සති 2ක් යන්නට මත්තෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි කියලා. ඒත් මාස 9ක් පුරාවටම සිදු වුණු දරුණු යුද්ධයෙන් ඊශ්‍රායල් ජාතිකයන් අරාබි රටවල් 5ම පරාජය කරේ කවුරුත් හිතුවේවත් නැති විදියට. ඊශ්‍රායල් වැසියන්ට තේරුණා මේ පළවෙනි සහ අන්තිම වතාව නෙමෙයි කියලා. ඉතින් මීට වඩා දරුණු සටන ඇති කරගන්න වෙයි කියන දේ මොවුන්ට අවබෝධ වෙනවා. තවත් අවුරුදු 19කට පස්සේ විශාල අරාබි රටවල් 4ක් එකවර මේ කුඩා ඊශ්‍රායලය වට කර පහර දෙනවා. ඒ පාකිස්තානයේද සහාය අරගෙන දවස් 6යි ගියේ අරාබි හමුදාවට සිතා ගන්න නොහැකි තරමේ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න මේ යුදෙව්වන් සමත් වෙනවා. මේ යුද්ධයට එංගලන්තයේ ප්‍රංශයේ සහායත් ඊශ්‍රායලයට හිමි වුණා. ඒ වගේම තමයි ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න ආපු අරාබි රටවල් වලින් තමන්ගේ රටෙන් 3 ගුණයක විශාල භූමි ප්‍රමාණයක් අල්ලගන්නත් මේ යුදෙව්වන් අමතක කරේ නැහැ. මේ යුද්ධය ලෝකේ පුරා 6 day war නමින් ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණා වගේම යුද්ධයට අනදුන්නු ඊශ්‍රායල් ජෙනරාල්වරු ලෝකතරු බවට පත් වුණා. ඉතින් ඊශ්‍රායල් ආක්‍රමණ පැත්තකට තියලා තමන්ට අහිමුණු බිම් කොටස් නැවතත් ලබා ගන්න අරාබි රටවල් දෙකක් නැවතත් ආක්‍රමණයක් දියත් කරනවා.
හරියට මේ යුද්ධ අපේ ලෝක දේශපාලනයට සමාන කරන්න පුළුවන්. මොකද කොච්චර පැරදුනත් ගෙදර යන්නෙත් නැහැ. ආපහු ඊළඟ ඡන්දෙට වෙනස්ම මුහුණුවරකින් ඉල්ලනවා. සමහරු දිනනකොට සමහරු පැරදිත් ආපහු ඡන්ද ඉල්ලනවා. අපේ විදිහට කිව්වොත් මේ පුංචි ඊශ්‍රායලයට මුස්ලිම් රටවල් යුද්ධයෙන් නිතරම පැරදුනා. ලැජ්ජ නැතුව ඉල්ලගෙන කන්න ආපහු යුද්ධෙටම එනවා වගේ. රටවල් දෙකක් වුණාට රුසියාවෙන් ලැබුණු නවීන අවියායුධ ඔවුන් සතු වුණා. ඒ නිසා මේ සටන යුදෙව්වන්ට ලේසි වුණේ නැහැ. අරාබි හමුදාව සතුව රාත්‍රී කාලයේ Tamanට සතුරව දැකිය හැකි නයිට් විෂන් අවි පවා තිබුණා. ඊශ්‍රායල් හමුදාවට මේ නිසාම Tamanගේ සතුරා ළඟටම එනකන් ඉඳලා පහර දෙන්න ඉවසගෙන ඉන්න සිද්ධ වුණා. Tamanගේ මොලේ හරියට වෙහෙසලා පාවිච්චි කරපු මේ යුදෙව්වන් අරාබි හමුදාවේ සැලසුම් කෙටි කාලයක් තුල විනාශ කරන්න සමත් වෙනවා. එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 40කින් කිසිම අරාබි රටක් මේ ඊශ්‍රායලයේ එක්ක තරම් ශක්තිමත් වුණේ නැහැ. අදටත් සමහර අරාබි රටවල් යුදෙව්වන්ව වචනයෙන් පරාද කරනවා කිව්වත් මේ යුදෙව්වන් සමග සටනට පැමිණෙන්නේ නැහැ. ඊශ්‍රායලයේ හමුදා බටහින් 10කට අරාබි බටහින් 1000ක් මරලා දානවා. ඊශ්‍රායලයේ ගුවන් යාන 25කට අරාබි යාන 631ක් කෑලි කරන්න මේ යුදෙව්වන් සමත් වුණා. මේ තමයි මැද පෙරදිග අරාබියේ ශක්තිමත් රජෙක් විදියට අදටත් වැජබෙන ඊශ්‍රායලය. මේ ජාතිය ගැන අහපු නැති තවත් අපූර්ව වීඩියෝ කිහිපයක් අපි ඉදිරියේදී ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ තවත් වටින දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වගේම අපේ Facebook වීඩියෝ සමගත් එකතු වෙන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන ගමන් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් comment කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි ඔබගෙන් සමු ගන්නවා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.